Samantha Cybertech. Samantha Cybertech. එහෙමනම් යාළුවනේ සුසන්ත සයිබර්ටෙක් YouTube channel එක හා එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාටම වෙනද වගේ සුපුරුදු පරිදි සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් වෙනද වගේම සුපුරුදු පරිදි වඩා වැදගත් ඵලදායී වීඩියෝ එකක් අරගෙන ඔයාලා ළඟට ආවේ ඔයාලගේ තාක්ෂණය පිළිබඳ දක්වන ඇල්ම එහෙමත් නැත්නම් උනන්දුව දැනුම වර්ධනය කරලීමේ අරමුණෙන්. ඉතින් වෙනදා කියනවා වගේ මගේ මේ channel එක subscribe කරලා නැත්නම් මේ වෙනතෙක් subscribe කරන්න. ඒ වගේම like කරන්න, ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් අපි යමු අද අපි කතා කරන්න යන මාතෘකාව මොකක්ද කියලා බලන්න. අපි අද කරන්න යන project එක ගැන කතා කරනවා විතරක් නෙවෙයි presentation එකක් හරහා ඒ ගැන කතා කරලා ඒ වගේම අපි ඒක ප්‍රැක්ටිකල් අවබෝධයක් ලබා ගන්න Proteus වලට ගිහිල්ලා සිමුලේෂන් කරනවා කියන එකත් අමතක කරන්න එපා. ඉතින් ඒ නිසා මගේ මේ වීඩියෝ එක skip නොකර බලන්න කියන ඉල්ලීම කරන ගමන් එහෙනම් අපි යමු අද අපි කතා කරන්න යන මාතෘකාව මොකක්ද කියලා බලන්න. එහෙමනම් අද අපි කතා කරන්න යන්නේ සෝලර් නිරීක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීම. Creating a solar monitoring system. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අද කාලෙට වඩාත් ගැලපෙන සෑම නිවසකම ඉන්ස්ටෝල් කරන්න බලාපොරොත්තු වෙන සෝලර් සිස්ටම් එකක මොනිටරින් පද්ධතියක් මොන ආකාරයටද නිර්මාණය කරගන්නේ කියන එක. ඉතින් එහෙමනම් අපි බලමු අද අපි කතා කරන ප්‍රොජෙක්ට් එකේ ඇති වැදගත්කම මොකක්ද කියලා. Solar project එකක වැදගත්කම තමයි solar energy monitoring system offer real time tracking and recording which is improves the efficiency of the solar system and gives a high rate of the return. ඉතින් මේ කියන්නේ solar system එකක monitoring පද්ධතියක් අපි හදාගෙන ඒකෙන් අපිට පුළුවන් real time track කරගන්න. මොනවාද track කරගන්නේ? voltage එක, එහෙමත් නැත්නම් ampere එක. එතකොට අපිට මොන ආකාරයේ ලෝඩ් එකක්ද ඒ සෝලර් සිස්ටම් එක අරගෙන තියෙන්නේ සහ කියන ඉලෙක්ට්‍රිකල් පැත්ත අපිට මොනිටරින් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම රෙකෝඩින් කරගන්නත් පුළුවන්. මොනිටරින් කරනවා විතරක් නෙමෙයි රෙකෝඩ් කරලා දත්ත ගබඩා කරගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් මේ හරහා මොකක්ද අපිට ලැබෙන ඵලදායීතාවය? සූර්ය පද්ධතියේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරන්න මේ හරහා අපිට විශාල පිටුවහලක් වෙනවා. ඒ වගේම ඉහළ ප්‍රතිලාභ අනුපාතයක් ඒ හරහා ලබා ගන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක ඉතාම වටිනා ප්‍රොජෙක්ට් එකක්. අපේ එදිනදා ජීවිතයට වඩාත් සමීප ප්‍රොජෙක්ට් එකක් වෙයි කියලා හිතනවා. ඉතින් කවුරු හරි මේ සඳහා උනන්දුවක් දක්වන කෙනෙක් නම් ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එක හරහා වටිනා කියන දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි බලමු අද අපේ ප්‍රොජෙක්ට් එක සඳහා අවශ්‍ය වන components මොනවද කියලා. අද අපිට අවශ්‍ය වන components තමයි LM044L කියන LCD display එක, ඒ වගේම Arduino UNO board එකක්, ඒ වගේම DC motor එකක්, resistor 4 cabling එකක්, ඒ වගේම resistor 1 cabling එකක්, ඒ වගේම DC voltmeter එකක්, ඒ වගේම DC ammeter එකක්, solar panel එකක්, ඒ වගේම current sensor එකක්, ground connection එක, ඒ වගේම 5 volt power supply එකක් අපිට අද අවශ්‍ය වෙනවා. ඉතින් මේ කියන components අපි පාවිච්චි කළා අපි එහෙමනම් Proteus software එකට ගිහින් බලමු කොහොමද මේ අපි කියන project එක නිර්මාණය කළා simulate කළා practical අවබෝධයක් ලබා ගන්නේ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව. එහෙමනම් අපි යමු Proteus software එකට. එහෙමනම් යාළුවනේ අපි presentation එකේ කතා කරගත්ත ආකාරයට අපි ඇවිල්ලා ඉන්නේ Proteus software එකට. ඔයාලා Proteus software එක ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මම හිතන්නේ අපේ කලින් වීඩියෝ වලින් ඒ පිළිබඳව මන අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. ඉතින් ඒ වගේම ආද එකතු වෙන යාළුවෙක් නම් ඉතින් මගේ පරණ වීඩියෝ කලින් වීඩියෝ දිහා බලලා ඒ අවබෝධය ලබා ගන්න කියන ඉල්ලීම කරන ගමන් දැන් අපි අද අපිට අවශ්‍ය components ටික මෙන්න මේ ආකාරයට select කරගෙන හමාරයි. මේ P කියන icon එක select කරලා මෙතන keyword එක ළඟ type කරලා අපිට අවශ්‍ය components මෙන්න මේ ආකාරයට select කරගෙන හමාරයි. ඉතින් දැන් අපි ඒ වගේම සිලෙක්ට් කරගත්ත විතරක් නෙවෙයි මේ කම්පොනන්ට්ස් අතර එකිනෙක අතර තියෙන සම්බන්ධතාවයත් මේ විදිහට සිද්ධ කරගෙන හමාරයි. දැන් අපි මූලික අවබෝධයක් ගමු. සෝලර් පැනල් එක, ඒ වගේම ඇම්පියර් මීටර් එක, ඒ වගේම වෝල්ට් මීටර් එක, ඒ වගේම මෝටර් එකක් අපි ගත්තා.
මෝටර එක ගත්තේ ලෝඩ් එක චෙක් කරගන්න ඕන නිසා ඉතින් අපිට මෝටර එකක් වෙනුවට ෆෑන් එකක් වුණත් මේ හරියට අපිට යොදා ගන්න පුළුවන්. මොකද ලෝඩ් එක චෙක් කරගන්න තමයි අපි මේ පාවිච්චි කරේ. ඒ වගේම වෝල්ටේජ් ඩිවයිඩර් සර්කිට් එක මෙන්න මේ ආකාරයට අපි හදාගෙන තියෙනවා. එතකොට 4K රෙසිස්ටර් එකක්, ඒ වගේම 1K රෙසිස්ටර් එකක් තමයි මම මේකට යොදාගත්තේ. ඒ වගේම කරන්ට් සෙන්සර් එක මේ ආකාරයට අපි මේ විදිහට කනෙක්ට් කරගෙන තියෙනවා. ඒ වගේම Arduino UNO බෝඩ් එක, ඒ වගේම LCD ඩිස්ප්ලේ එක LM044L කියන. හරි. එතකොට මේ කම්පොනන්ට්ස් වලට පවර් සප්ලයි එක මෙන්න මේ ආකාරයට VDD කියන පවර් සප්ලයි එක තමයි මේ විදිහට කරලා තියෙන්නේ. කරන්ට් සෙන්සර් එකට පවර් එක දීලා තිනවා. ඒ වගේම LCD ඩිස්ප්ලේ එකට දීලා තිනවා. ඒ වගේම Arduino බෝඩ් එකේ පවර් සප්ලයි එක මේ ආකාරයට කනෙක්ට් කරගෙන තිනවා. ඒ වගේම ග්‍රවුන්ඩ් කනෙක්ෂන් ටිකත් Arduino UNO බෝඩ් එකේ, ඒ වගේම අපේ LCD ඩිස්ප්ලේ එකේ, ඒ වගේම අපේ කරන්ට් සෙන්සර් එකේ මයිනස් පින් එක මෙන්න මේ ආකාරයට අපි මෝටර එකටත් මෝටර එකේ නෙගටිව් පාත් එක මේ විදිහට අපේ මේ ග්‍රවුන්ඩ් එකටත් කනෙක්ට් කරගෙන තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. මොකද පොඩි කාලයක් තුල අපිට මේ සිමුලේෂන් එක කරන්න ඕනි නිසා, පොඩි කාලයක් තුල විශාල දැනුමක් ලබා දෙන්න ඕනි නිසා තමයි මේ ආකාරයට අපි කම්පොනන්ට්ස් අතර සම්බන්ධතාවය සිද්ධ කරගෙන ඔයාගේ ළඟට මේ විදිහට ආවේ. ඉතින් කලින් වීඩියෝ වල නම් අපි කම්පොනන්ට්ස් අතර කනෙක්ෂන් එක සිද්ධ කරන ආකාරයත් වීඩියෝ වල අන්තර්ගත කරලා තිනවා. ඉතින් ඒ නිසා පරණ වීඩියෝ බලලා ඒ වගේ මේ කනෙක්ෂන් පිළිබඳ අවබෝධයක් Arduino UNO බෝඩ් එකකට කොහොමද LM044L කියන ඩිස්ප්ලේ එක කනෙක්ට් කරගන්නේ කියන ඒවා මූලික අවබෝධ මගේ කලින් වීඩියෝ වලින් බලා ගන්න දැකීම් ලබා ගන්න කියන ඉල්ලීම කරන ගමන් එහෙනම් අපි අද කතා කරන සෝලර් පැනල් එකක මොනිටරින් සිස්ටම් එක මොන ආකාරයකද සිද්ධ කරන්න කියන එකයි කතා කරන්නේ. දැන් අපිට අවශ්‍ය සර්කිට් එක මෙන්න මේ ආකාරයට ඩයග්‍රෑම් එක සිද්ධ කරගෙන කනෙක්ෂන් සිද්ධ කරගෙන හමාරයි. අපි දැන් වෙනදා වගේ ප්‍රෝග්‍රෑමින් කරලා බලමු කොහොමද මෙහි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියලා. දැන් අපි ප්‍රෝග්‍රෑමින් ටූල් එකට ගිහිල්ලා මේ ආකාරයට අපිට ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. අපි හදාගත්ත කෝඩින් සිස්ටම් එක මේ විදිහට ඩවුන්ලෝඩ් කරගමු. ඒ වගේම අපි ඩවුන්ලෝඩ් කරලා හමාරයි. කම්පයිලින් ඩන්. සෝ අපිට අවශ්‍ය වෙනවා අපේ hex ෆයිල් එක තෝරගන්න. hex ෆයිල් එක මෙන්න මේ ආකාරයට අපි C ෆෝල්ඩර් එකේ hex ෆයිල් එක මෙන්න මේ ආකාරයට අපි select කරගමු. මේ විදිහට අපි hex ෆයිල් එක select කරගෙන අපි ඩබල් ක්ලික් කරනවා අපේ Arduino UNO බෝඩ් එකේ. ඒ වගේම මෙන්න මේ ආකාරයට මේ හරියේ අපි අපේ hex ෆයිල් එක copy කරගන්න ඕනි. හරි. අපි copy කරගත්තා. දැන් okay කරමු. ඕකේ කරලා බලමු මොන ආකාරයටද ක්‍රියාකාරීත්වය නැත්නම් සෝලර් පැනල් එකක මොනිටරින් සිස්ටම් එක මොන ආකාරයකද සිද්ධ කරන්න පුළුවන් කියලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න මම සිමුලේට් කරා. අපි ලබා දීලා තියෙන සෝලර් පැනල් එකේ වෝල්ටේජ් එක 12 වෝල්ටේජ්. එතකොට අපිට බලා ගන්න පුළුවන් ඇම්පියර් එකක් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන කරන්ට් එක ඇම්පියර් එක මෙතන ෂෝ වෙනවා. ඒ වගේම වෝල්ටේජ් එක 12 විදිහට තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මොන ආකාරයටද මේ පැනල් එක හරහා අපි ලබා දෙන වෝල්ටේජ් එක ඇම්පියර් එක මේ විදිහට ඩිස්ප්ලේ එකක් හරහා බලා ගන්න කියන එක. ඉතින් අපි දැන් මෙහෙම කරමු. අපි ලෝඩ් එක මෙන්න මේ ආකාරයට වෙනස් කරගමු. ලෝඩ් එක අපි 40 ohms වලට මාරු කරලා අපි මේ විදිහට රනින් කරලා බලමු. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඇම්පියර් කීයක් දැන් අරගෙන තියෙන්නේ කියන එක. එතකොට මේ ඇම්පියර් ගාන මේ මෙතන බලා ගන්න පුළුවන්. ඒ හා සමාන ගානක් අපිට ඩිස්ප්ලේ එක හරහා පොඩි වෙනසක් සිද්ධ වෙනවා. ඉතින් ඒක අපි කරන ප්‍රෝග්‍රෑමින් එකත් එක්ක සිද්ධ වෙන නිසා හැබැයි අපිට ඇකියුරේට් පර්සන්ටේජ් එක අපිට මෙතන බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට මං හිතනවා අද වඩා ඵලදායි වීඩියෝ එකක් එහෙම නැත්නම් ඵලදායි දැනුමක් මේ වීඩියෝ එක හරහා ඔයාලට ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේම වඩාත් වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙන ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් කියන ගමන්